මේක කරන්නේ ප්‍රශ්න කරන්නේ නැහැ කියන්නේ උසල පොලේ ගහන්න ඕන එක. ඒක මෙතනින් පටන් අරගෙන මෙහෙම ලියාන යනවා. ඒ කියන්නේ මේ හැදෙන සංයෝගය ලියලත් නැහැ. හදා ගන්න ඕන සංයෝගය ලියලා නැහැ. මෙතනින් පටන් අරගෙන ලියාන යනවා. දැන් මූ මොකද්ද මේ කරන්නේ? මූ කරන්නේ යහ පැත්ත එකකින් බලගෙන මේක අනික කරන්නේ. නැත්තම් මේකෙන් මේක හදනව නෙවෙයිනේ. අයියෝ හදන්න ඕන එකවත් ලියා ගන්න නැතුව කොහොමද හදාගෙන යන්නේ? අහුවම කියනවා මේ පාඩමට ආවේ නැහැ කියලා. අහුවම කියනවා මේ පාඩමට ආවේ නැහැ කියලා. පොත පෙරලා බලනකොට ඇල්කයිල් හේලා ඉඩක් තියෙනවා. ගිය හැදී පාඩම නැහැ. ඒතර ඇල්කයිල් හේලා ඉඩක් තියෙනවා. ඊට කලින් ඒවත් තියෙනවා. ඒතර කියනවා කලින් දවසක ඇල් කීනවල හරි මේ පාඩමක් ඒක තේරුන්නේ නැලු. මේ අතීතයේ දවසක මේ කියන්නේ. මාස එකමාර දෙකට විතර කලින් දවසක පාඩමක් රස තේරලා නැහැ. එදින් පස්සේ ඉගෙන ගන්න උමනාවක් තිබිලත් නැහැ. ඉතින් ඔන්න ඔයගේ හරක් උත්තර තමයි දෙන්නේ. ඔය වැඩ කරන්නේ නැති උන් ඇහුවොත් එහෙම ඒ දෙන්නේ වැඩි හරියක් ඔය වගේ උත්තර තමයි. අර වනචාරී උත්තර තමයි දෙන්නේ. විභාගේ පාස් වෙන්න ඕනේ ඔයානේ. මම නෙවෙයිනේ. ඒතකොට මම මහන්සි වෙන තරමට වඩාවක්වත් ඔයා මහන්සි වෙන්නේ නැත්තම් මටත් අඩුවෙන් නම් ඔයා මහන්සි වෙන්නේ. ඉතින් ඔයා කොහොමද පාස් වෙන්නේ? මේක ඔයාගේ වැඩක්. ඉතින් ඇයි මහන්සි වෙන්නේ නැත්තේ? එහෙම මේ යන්තම් පොඩ්ඩක් එහෙම මෙහෙන් වැඩක් කරලා ඉවරලා එහෙම පාස් වෙනවා නම් මේ පාර යන උනුත් පාස් වෙයි බාග. එහෙම වෙන්නේ මේ මම කියලාදී මැත්ස් බයෝ දෙකෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයෙන් කැම්පස් එකයි ඔක්කොම උන්නම් 700ක්. මැත්ස් බයෝ දෙකෙන්ම එන්ජිනියරිං මෙඩිසින් නෙවෙයි ඈ. එන්ජිනියරිං මෙඩිසින් දෙකෙන්ම යන 250ක් විතර. අනිත් ෆැකල්ටිස් ඔක්කොම මත ෆිසිකල් සයන්ස් අරවා මේවා ගොඩක් තියෙන ෆුඩ් සයන්ස් අරවා මේ ඔක්කොම ගත්තම 700ක් යයි. ඉතින් අපේ 2026 පන්තියේ ඉන්නවා 1200ක් විතර. ඔන්ලයින් උත් එක්ක කාඩ් වෙනවා මත 1200ට වඩා කාඩ් යනවා. උදේ අපේ පන්තියෙන් විතරක් කැම්පස් ගියත් ඒත් බාගට කිට්ටු වෙන උන්ට කැම්පස් යන්න වෙන්නේ නැහැ. ඊට මේකේ ඉන්නේ උන් විතරක්ම කැම්පස් යන්නේ පිට එක එකක්වත් යන්නේ නැතුව එහෙම ගියත් මේකෙන් භාගයක් විතර යන්න වෙන්නේ නැහැ. හැබැයි අර 700 හැදෙන ෆස්ට් සයි සෙකන්ඩ් සයි තර්ඩ් සයි ඔක්කොගෙම රත්නපුර දිස්ත්‍රික්කයෙන් මැත්ස් බයෝ දෙකෙන් කොච්චරක් ලියනවද විභාගේ? අර අවිස්සාවේල්ලේ ඉඳන් රත්නපුර. මෙහා පැත්තේ හපුතලේ වෙනකන් රත්නපුර. හපුතලේ තමයි. හපුතලේ බෙරගලද කොහෙද මොකක් හරි. ඒ කිට්ටුවක් කරන් රත්නපුර. එහා පැත්තෙන් කෑගල්ල වෙනකන් රත්නපුර. මේ පැත්තෙන් සිංහරාජ වෙනකන් රත්නපුර. රත්නපුර ලොකු දිස්ත්‍රික්කයක්. ඕකේ ෆස්ට් සයි සෙකන්ඩ් සයි තර්ඩ් සයි ඔක්කොම කීයක් ලියනවද? ඔතනින් 700 කැම්පස් යන්නේ මැත්ස් බයෝ දෙකෙන්. ඒතර ඔයා හිතන් ඉන්න එපා අර පන්තියේ හුලඟ වඳුනත් පාස් වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. වැඩ කරන්න වෙනවා. දැන් ඔයා වැඩ කරන්නේ නැහැ කියලා හිතන්නේ. ඇවුන්නේ නැහැ ඉතින්. වැඩ කරන්න මට කියන්න අමතක වුණා කියාගෙන ආපු එක. වැඩ කරගෙන යන්න ඉතින් නැත්තම් ඉතින් මේ වැඩේ කරන එකක් නැහැ ඉතින් අපරාධය. වැඩ කරන්න බැරුව වැඩ කරන්නේ නැතුව දැන් උගන්නනකොට වෙන කල්පනාවක් ඉඳලා ගෙදර ගිහිල්ලා වැඩ කරන්නේ නැතුව පාඩම් කරන්නේ නැතුව ගණන් හදන්නේ නැතුව ඒ වෙලාවේ මොනවද කරේ ගියාම මොකක් හරි තේරුමක් ඇති වැඩක් කරාද? අඩුම ගානේ බුදිය ගත්තද ගියාම එහෙනම් ඇඟටවත් තියෙනවනේ දාගත්තා නම් ඒත් නෑ වැඩ කරන්නේ නැතුව නාස්ති කරපු කාලයේදී කිසිදු තේරුමක් ඇති වැඩක් කරලත් නෑ තොපිලට හෙන ගහනවන්නේ ඉතින් එතකොට ඉතින් නෑ නිකන් කල්පනා කරලා බලන්න වැඩ කරේ නැත්තේ ඒ වෙලාවේ මැනික් කරන්න ගිහිල්ලා නෙවෙයිනේ ඒ වෙලාවේ සිකියුරිටි ජොබ් එකට ගිහිල්ලා නෙවෙයිනේ ඒ වෙලාවේ කඩේක වැඩ කරන්න ගිහලා නෙවෙයිනේ. ඒ වෙලාවේ අම්මට උයන්න ගෙදර උදව් කරලා නෙවෙයිනේ. අර පොඩි උන් රෙදි හොදලා නෙවෙයිනේ.
ඒ වෙලාව නැති උනේ තේරුමක් නැතුව නාස්ති කරලානේ. ඉතින් වනචාරින් තමයි කියන්නේ. ඔහොම වැඩ කරන්න එපා. ඉතින් අපරාධ ඒකයි. තේරුමක් නැහැනේ. මෝඩයිනේ. අපේ